Hi guys, අද ඉඳන් එකින් එකට කියන්නම් NPP JP මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ. මොකද මීට ඉස්සර පාර්ලිමේන්තුවේ බොහොම කීපෙනෙ හිටියේ. එතකොට ඒගොල්ලන්ගේ විස්තර දන්නේ අනිත් හැම මන්ත්‍රීවරු අනිත් පක්ෂවල හැම අවුරුද්දෙම තමන්ගේ ඒ වත්කම් බැරකම් ප්‍රකාශය දානවා. ඇත්තටම මේගොල්ලන්ට බැරකම් නෑ වත්කම් විතරයි. අද පළවෙනි එක වසන්ත සමරසිංහ දිගටම දාන්නම්. හරිද? කෝටි 27යි මිලියන 275ක කෝටි 27කට වැඩිය වත්කමක් තියෙනවා. ඔන්න අපි නෙමෙයි කියන්නේ අර වත්කම් බැරකම් ප්‍රකාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා දෙන්න ඒගොල්ලොම පුරෝපු එක හොඳේ. මිලියන 275 කෝටි 275ක වත්කම් තියෙනවා. පීඩිත පන්ති නායකයා කොහේ හරි ගියාම කිසල් කෙනෙක් කපලා දානවලු කරවල මාළු කොහෙන් හරි දෙනවලු ආල් ටිකක් දෙනවලු ගියාම රුපියල් 2000ක් දෙනවලු තෙල් ගහ ගන්න අන්න එහෙම ජීවත් වුණා කියලා තමයි කලින් කිව්වේ මතකනේ ඈ චිචීගේ බල්ලගේ කරේ පවුන් 90ක මාලයක් තියෙනවා ඇස් දෙකෙන් දැක්කා වගේ කියපු මිනිස්සුනේ හරිද අන්න එහෙම අය තමයි කෝටි 27ක දීපලක් තියෙනවා හොඳේ තව ඒවා දිගටම හෙට ඉඳන් දාන්න හොඳේ මෙහෙම ඇඳිල්ල ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි